ඔයගොල්ලෝ ඉන්දියාප්ප තාම බලන්න. ඉන්දියාප්ප කාලා ඉතුරු වෙච්ච ඉන්දියාප්ප ටික විසි කරන්න එපා. මේ විදිහට අවුවේ තියලා වේලන්න. හරි. ඔයගොල්ලන්ට දැන් පේනවා මේක හොඳට වේවිලා. මේ මෙහෙම කරනකොට සද්ද ඇහෙනවා ඒ තරමටම වේවිලා. ඉතින් මම මේක දවස් දෙකක් විතර වේලුවා. ඉතින් ඔයගොල්ලන් මේක වේලපු වෙලාවෙම මේ කෑම වර්ගය හදන්න නැත්නම් ඉතින් ඔයගොල්ලන් කරන්න තියෙන්නේ මේ වගේ පිරිසිදුවට මේව බෑග් එකක් අරගෙන ඒ බෑග් එකට මෙහෙම දාලා හොඳට මේ විදිහට මෙහෙම ගැට ගහලා අරන් තියන්න පස්සේ වෙලාවක හදනවා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ වේලපු ඉදියාප්ප ටික අපි බැදගමු. හරි. මේ විදිහට මම දැන් අර වේලපු ඉන්දියාප්ප ටික බැදගත්තා. අපි දැන් ඉක්මනටම පැණි ටිකක් හදාගමු රසට. අපි පැණි ටිකක් රසට හදාගමු. ඉතින් ඔයගොල්ලන්ට සීනි වලින් හරි ගස ගන්නත් පුළුවන්. මම පැණි වලින් හදන්නේ. පැණි ටිකක් තව අපි රස කරගමු. ඔයගොල්ලන්ට සීනි අරගෙන මේක හදාගන්නත් පුළුවන්. අපි මේක ලුණු ටිකක් දාමු. තව ටිකක් මේක රස වෙන සීනි හැන්දකුත් දානවා. ඉතින් ඔයගොල්ලෝ පැණි පදම දන්නවා මෙහෙම උස්සනකොට නූල වගේ වෙනකොට ඉවත් කරන්න ලිපේ. හරි මම මේ විදිහට පැණි ටික හරි ගස්ස ගත්තා. ඉතින් කර වෙන්න දෙන්නේ නැතුව රස පදමකට මේක හදාගන්න මේ පැණි ටික. දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ කැමති රටාවකට මේ ඉන්දියාප්ප වලට මේ පැණි ටික මේ විදිහට දාන්න. මේ විදිහට තමයි ඉතින් මම මේ අහක දාන ඉන්දියාප්ප වලින් මේ රස කෑම හැදුවේ. ඉතින් මේ විදිහට ප්ලේන් ටිකක් බොන වෙලාවට මේ වගේ දෙයක් තිබුණොත් හරි ගස්සගෙන රස බලන්න. ඉතින් ඔයගලන්ට පැණි දාන්න ඕනෙත් නෑ මේක බැදලා ගත්තාම දැන් අපි ඉන්දියාප්ප හදනකොට ලුණු චුට්ටක් දානවනේ. ඉතින් පැණි දාන්න ඕනෙත් නෑ කන්න පුළුවන්. ඉතින් පැණි දැම්මම ගොඩක් රසයි. ඉතින් තව මොනවා හරි දේවල් ඔයගොල්ලෝ දන්නවනම් මේ විදිහට දාලා හරි ගස්සගෙන කන්න. ඉතින් මම මේ විසි කරන දේෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් තමයි ඔයගලන්ට මේ පෙන්නලා දුන්නේ. ගිහින් එන්නම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න. ගිහින් එන්නම්.